කඩලු එකක් පමණයි ඔහුට ලැබුණේ. මේ කඩලු බිඳ වැටීම එනමුල් හක් දැවී ගියා ලකුණු 19කට අතරේ ක්‍රීඩක පවන් රත්නායක උඩ පන්දුවක් රැක් ගැනීමත් සමග ලකුණු 12කට සඩ්මන් ඉස්ලාම් දවාලීමට සමත් වුණා ප්‍රභාත් ජයසූරිය. දරංච සමත් වෙනවා මොමිනුල් හක් දවාලීමට කමිද මෙන්ඩිස් උඩ පන්දුවක් රැක් ගැනීමත් සමග අජ්මල් හොසේන් ශාන්තෝ මේ තරගාවලියේ මුල් තරග දෙකේ ශතකලාභියා දැවී ගියා කඩුල්ල මුවා කිරීමේ වරදට හසු. දැන් මුෂ්ෆිකර් රහීම් ඔහු දැවීගේ කෙලින් පන්දුව කඩුල්ලේ වැදිවෙන. ඊයේ දිනේ අවසන් පන්දුවේදී තරිදු රත්නායක රිවිව් ලබා ගැනීමක් සමග මේදී හසන් මිරාස් ක්‍රීඩා පිටියේ නිවත් කිරීමට සමත් වුණා. 115 ඊයේ දිනේ තරගය නතර කරද්දී මේ අද දිනේ ලිටන් දාස් මුලින්ම දැවී ගියා ලකුණු 14කට ප්‍රභා ජයසූරිය ඉදිරියේ. දක්ෂ කඩු රැකීමක් කුසල් මෙන්ඩිස් නයිම් හසන් ක්‍රීඩා පිටියේ නිවත් කිරීම සඳහා පෙරලා පැමිණ උඩ පන්දුව ප්‍රභා ජයසූරිය රැක ගන්නවා ඉතාමත් හොඳින්. අවසන් කඩුල්ල එබැඩට හොසේන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු